අදගැහින හැමවේලේ නුබවමයි මා පැතුවේ. ඔන්න අදත් මම ඔයාලා වෙනුවෙන් අලුත් vlog එකක් අරගෙන ආවා. හැබැයි අද මට ටිකක් කම්මැලි දවසක්. ඔයාලටත් මේ වගේ දවස් ඇති. අවුවක් වැටෙන්නේ නැති වැස්ස දවස්. එහෙමත් නැත්නම් සැරින් සැරේ වහින දවස්. ඒ දවසට ගොඩක් අය කම්මැලිනේ. මේ කම්මැලි දවස ඒ විදියටම ගෙවිලා යන්න දෙන්නේ නැතිව අපි ඒ දවසෙත් පොඩි හරි දෙයක් අපි වෙනුවෙන් කරගන්න ඕනේ. ඔයා ස්ටඩි කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔෆිස් යන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම කෙනෙක් වුණත් ඔයාලටත් මේ වගේ දවස් ජීවිතේ ඇති කියලා මම හිතනවා. හැබැයි ඔයාට ඒ දවස් වැඩ කරගන්න පුළුවන් නම් ඉක්කරනේ බ්‍රේක් එකක් ගන්න නැතිව ඒ දවසත් වෙනදා වගේම ඔයාගේ වැඩ ටික ඔයා කරන්න. ඒකාකාරී ජීවිතය ස්ට්‍රෙස් වෙලා නම් ඔයාට අද කිසි දෙයක් කරන්න බැහැමයි කියලා හිතනවා නම් අද ඔයා වෙනුවෙන් නිදහසේ ඉන්න ඒ දවස අයින් කරන්න. ඔයාට බබාලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හස්බන්ඩ්ගේ වැඩ කරගෙන ගෙදර වැඩ ටික කරගෙන ගෙදර ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔය එකක්වත් නෙවෙයි නම් තනියම ජීවත් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ වගේ දවසක ඔයාට එපා වෙලා කිසි දෙයක් කරනවට වැඩිය හොඳම දේ තමයි ඔයා වෙනුවෙන් ඒ දවස වෙන් කරලා දවස නිදහසෙන් ඉන්න එක. ඉතින් අද දවසේ මම ඔයාලගේ ජීවිතේට පුංචි දේවල් ටිකක් කියන්න හිතුවා. ඇත්තටම මගේ ජීවිතේ වෙනස් වෙන්න ගත්තේ මම කාටත් වැඩිය මම මාවම විශ්වාස කරන්න පටන් ගත්තට පස්සේ. එතකොට අපි යන පාර හරිම පැහැදිලි. මොකද අපි දේවල් ප්ලෑන් කරන්නේ අපේ විදියටනේ. මම පොඩි දෙයක් ඔයාලට කියන්නම්. ගොඩක් අය විශ්ව ආකර්ෂණය, විශ්ව ශක්තිය කියන දේ විශ්වාස කරනවා. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. විශ්ව ආකර්ෂණය කියලා කියන්නේ මුලින්ම තමන්ව විශ්වාස කරන එකනේ. ඔයාට ඔයාගේ හිත ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒකෙන් වෙන තවත් හොඳ දෙයක් තමයි ඔයාගේ ජීවිතේ ඔයාගේ අරමුණු හිතනවට වඩා ඉක්මනට සාර්ථක කරගන්න පුළුවන්. ඔයාගේ හිත ටිකක් කලබල කෙනෙක් නම් උදෙන්ම ටිකක් රිලැක්ස් වෙන්න මේ වීඩියෝ එක දාගෙන අහන්න. එහෙමත් නැත්නම් ඔයා ඉන්නේ බෝඩිමක නම්, ගෙදර නම්, හොස්ටල් එකක නම් කොහේ වුණත් ඒ ඉන්න තැන ඔයා ආස ඔයාගේ හිතට නිදහස් තැනක් ඇතිනේ. එතනට වෙලා ටිකක් නිදහසෙන් ඉන්න. මේක අහනකොට වෙනම ලෝකෙකට යනවා. ඔයත් අහලා බලන්නකෝ. ඔයාගේ හිතත් වැඩත් එක්ක ටිකක් කලබල කෙනෙක් නම් මම මේ කිව්ව දේ ඒ වගේ දවසට කරලා බලන්න. ඒ දේ කරන එකෙන් මනස නිදහස් කරගන්න පුළුවන් වගේම ආතතිය අඩු කරගන්නත් පුළුවන්. ඉතින් ඔයා මැරි කරපු කෙනෙක් වුණත් කොහේ හරි රටක තනි වෙලා දුකින් ජීවත් වෙන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මේ දේ කරලා වෙනස බලන්න. අපේ දවස් කියන එක ඉක්මනට ගලාගෙන යනවා. හෙට දවසේ කොහොම වෙයිද කියන එක අපිට කියන්න බෑ. ඒත් අපි දැනගන්න ඕනේ හිතේ සතුට කියන එක රැකගන්න. මොකද ඒ දේ නැති වුණොත් අපිට ලැබෙන්න තියෙන දෙයක් පවා නැති වෙන්න ඉඩ තියෙනවා. අපේ ජීවිතේ මේ ගෙවෙන දවස් අපි ඍණාත්මක සිතුවිලි එක්ක ජීවත් වුණොත් අපිට හම්බ වෙන්නේ ඍණාත්මක දේවල්ම තමයි. ඔයා කරන කියන දේවල් හරියන්නේ නැත්නම් මේක අතහැරලා දාන්න යන්න එපා. තව පාරක් try කරන්න. 10 පාරක් හරි try කරන්න. ඒත් බැරි නම් හිතින් කඩා වැටෙන්න යන්න එපා. වෙන දෙයක් කරන්න පටන් ගන්න. හැබැයි මේ කරන කියන හැම දෙයකටම ඔයාගේ හිතේ දැඩි විශ්වාසය, කැපවීම, උනන්දුව ගොඩාක් වැදගත් දෙයක් වෙනවා. ඔයා කරන දෙයක් සාර්ථකවම කරගන්න බැරි වුණත් ඒ කිට්ටුවටම හරියන්න මේ දේවල් ගැන පොඩ්ඩක් හිතුවොත් පුළුවන්. ගොඩක් අය තමන්ගේ ජීවිතේ වැරදුනොත් නැත්නම් ජීවිතේ කොතනකම හරි වැරදීමක් වුණොත් එතනෙන් ජීවිතේ ගොඩ එන්න බලන්නේ සුළු පිරිසක් විතරයි. සමහර විට එක්සෑම් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පෞල් ජීවිතේ වෙන්න පුළුවන්. දෙමව්පියන්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් තමන්ට ඒ වලෙන් ගොඩ එන්න ඕනේ තරම් අවස්ථා එනවා. අඬා ඒ වැටුණ තැනම ඔයා විඳවන්නේ නැතුව ඔයාට ඔයා විතරයි කියන දේ මතක තියාගෙන ඉක්මනට ඒ ප්‍රශ්න වලින් ගොඩට එන්න. ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාරයි. හැමදාම එකම විදියට ගෙවෙන්නේ නැහැ. ප්‍රශ්න එනවා යනවා. ඒ අතර සතුටින් ගෙවෙන දවස් තියෙනවා. ඒ කොහොම වුණත් මනස නිදහසේ තියාගන්න එක ඔයාගේ වැඩක්.
අරයා මෙයා කියන දේවල් අපේ ඔළුවේ දාගෙන හිටියොත් අපේ නිදහස සතුට නැති කරගන්නේ අපිමයි. ඔයාට මෙහෙම වෙන්නත් පුළුවන්. ඔයාගේ හිත කවුරුම හරි කෙනෙක් රිද්දුවොත්, හිත රිදෙන දෙයක් කිව්වොත් ඒ ගැන ඕනෑමට වඩා හිතන්න යන්න එපා. ඒක තේරුමක් නැති දෙයක්. තව කෙනෙකුගේ තියෙන ගතිගුණ, හැසිරෙන විදිය, කියන කරන දේවල් අපිට වෙනස් කරන්න යන්න බෑ. අපි දැනගන්න ඕනේ අපේ හිත ඇතුළට කුණු පුරව ගන්න නැතිව ඉන්න. එහෙම වුණොත් ඒ ඩැමේජ් එක වෙන්නේ අපිටමයි. තව කෙනෙක් කරන දෙයක් නිසා ඇයි අපි විඳවන්නේ? ඔයාගේ ලස්සනට තියෙන රූපේ කැත වෙන්නත් හිතේ නොසන්සුන්කම හේතුවක් වෙනවා. අනිත් අයගේ ගැන අපිට වැඩක් නෑ. අපි අපේ ජීවිතේ අපේ යන ගමනයි හදාගන්න ඕනේ. ගෙවෙන දවස්වල නිකරුණේ කාලය කියන එක යන්න නොදී ප්ලෑන් එකක් තියාගෙන දවස් ඉවර කරන්න. හැබැයි ඒ අතරේ ඔයාටත් ඔයා වෙනුවෙනුත් එක දවසක හරි පොඩි නිවාඩුවක් දෙන්න. ඉතින් ඔන්න මගෙත් අද දවස කම්මැලි කිව්වට ඒ දවස කෙවුනේ මේ විදියට තමයි. ඔයාලගෙත් ගෙවෙන දවස් ලස්සනට දකින්න, හිතේ විශ්වාසෙන් කියන කරන වැඩ කරන්න. හිම කන්දකින් සඟවා ගන්න බෑවුණුම මේ ඇස්පියන් මතු දැවටි යන්න පාවවෙන්වී ඔබ සුවද මාදිවී